ඔපොසිෂන් බුලටින් විශේෂ පුවත් විග්‍රහය 2026 මාර්තු 10ක් වෙනිදා සිට 20 වෙනිදා දක්වා පාර්ලිමේන්තු සභිය තුළ විපක්ෂයේ සක්‍රීය නායකත්වය පිළිබඳවයි මේ විමසා බැලීම. ඉන්ධන අර්බුදයේ මුවාවෙන් බදාදා පාර්ලිමේන්තු රැස්වීම අත්හිටුවීමට ආණ්ඩුවගත් තීරණයට විපක්ෂයේ සියලුම පක්ෂ නායකයන් සිය දැඩි විරෝධය පළ කළා. විපක්ෂ නායකතුමා මෙහිදී පෙන්වා දුන්නේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට සහභාගී වීම සඳහා දැනටමත් කොළඹට පැමිණ සිටින බැවින් ඉන්ධන අර්බුදය ඉදිරියට දමමින් කරන මෙම යෝජනාව කිසිසේත්ම තාර්කික නොවන බවයි. ආණ්ඩුව උත්සාහ කරන්නේ රටේ පවතින සැබෑ තත්ත්වය පිළිබඳව මන්ත්‍රීවරුන්ට කතා කිරීමට ඇති අවස්ථාව සීමා කරමින් සිය නොහැකියාව වසා ගැනීමට බවත් මෙය පාර්ලිමේන්තු උපජනප්‍රවාදයට එල්ලෙන බරපතල තර්ජනයක් බවත් සභාවේදී අවධාරණය කෙරුණා. මේ අතර විපක්ෂ නායක කාර්යාලීය සුබ සාධක සංගමයේ සංවිධානය කළ 361 වේදිකා නාට්‍ය දර්ශනයේද මෙම සතියේදී සාර්ථකව නිමාවට පත් වුණා. මෙම සතිය තුළ විපක්ෂයේ වැදගත් ප්‍රශ්න රැසක් රාජ්‍ය වෙත යොමු කළා. මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති යුදමය තත්ත්වය නිසා රටේ ඇතිවිය හැකි ඉන්ධන අර්බුදය පිළිබඳ විපක්ෂ නායකතුමා ප්‍රශ්න කළා. මෙවැනි අර්බුදයකට මුහුණ දීම සඳහා රාජ්‍ය සතු සැලසුම් එදිනෙදා ඉන්ධන බෙදා හැරීම සහ විදුලි නිෂ්පාදනය පවත්වා ගැනීම ආකාරය පිළිබඳව මෙහිදී කරුණු විමසුවා. ඊළඟට රවි කරුණානායක මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවේ පෙට්‍රෝ මුදල් භාවිතයේ විද්‍යානුකූලභාවය සහ ඒ හරහා සිදුවන මුදල් විශුද්ධීකරණය පිළිබඳව රාජ්‍ය අවධානය යොමු කළා. වංචනික වෙබ් අඩවි හරහා දත්ත ලබා නොදෙන ලෙසත් නීති විරෝධී ලෙස මුදල් රටින් පිටවීම වැළැක්වීමට ඇති නීතිමය රාමුව පිළිබඳව මෙහිදී ප්‍රශ්න කෙරුණා. ඉන්ධන කෝටා ක්‍රමවේදයේ පවතින තාක්ෂණික දෝෂ නිසා මහජනතාව පත් ඇති අපහසුතාවය පිළිබඳව විපක්ෂය රාජ්‍යයට චෝදනා කළා. ගුවන් සේවා ක්ෂේත්‍රය පිළිබඳව ප්‍රශ්න කරමින් රවි කරුණානායක මන්ත්‍රීවරයා කටුනායක මත්තල යාපනයේ සහ වරකලපුව වැනි ගුවන් තොටුපළවල බදු ආදායම් සහ 2023 වසරේ සිට 2025 වසර දක්වා පැමිණි නගින් සංඛ්‍යාව පිළිබඳව දත්ත ඉල්ලා සිටියා. මේ අතර ශානක්‍යන් රාසමනික මන්ත්‍රීවරයා යුද්ධ අවසන් වූ කාලයේ අතුරුදන් වූ පුද්ගලයන් සහ චෙන්නමි සමූහ මිනිවල පිළිබඳව පරීක්ෂණවල ප්‍රගතිය විමසුවා. දේශීය යාන්ත්‍රණයක් පිළිබඳව විශ්වාසයක් නොමැති බැවින් ජාත්‍යන්තර යාන්ත්‍රණයක් පිටවීමට රජය කටයුතු කරන්නේ දැයි ඔහු ප්‍රශ්න කළා. දුප්පත්කම සහ ආදායම් අසමතුලිතතාවය පිළිබඳව ප්‍රශ්න කළ විපක්ෂ නායකතුමා බහුමාන දුප්පත්කම තුරන් කිරීමට රජය සතු කෙටිකාලීන සහ දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්තිය කුමක්දයි විමසා සිටියා. ආගමික නායකයන්ට නිකුත් කරන රාජකාරී ගමන් බලපත්‍රය පිළිබඳව කවරමස්ථාන මන්ත්‍රීවරයා මෙහිදී කරුණු විමසුවා. බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව විපක්ෂය විසින් 19 වෙනිදා කතානායකවරයාට බහර දුන්නා. නොරොච්චෝවේ බලාගාරයට බාල ගල් අඟුරු ගෙන්වීම සහ දූෂිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා ජාතික බලශක්තිය ආරක්ෂාව අනතුරේ හෙළීම මේට ප්‍රධාන හේතුවයි. අතීතයේ ලංකා පොහොර සමාගමේ සිදු වූ දූෂණ චෝදනා පිළිබඳව මෙහිදී කරුණු මතුවුණා. අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ පවතින බලශක්ති අර්බුදයට ප්‍රධාන හේතුව රටේ කළමනාකරන නොහැකියාව බවයි. දෙලිජය වීර මන්ත්‍රීවරයා පැවසුවේ ඉන්ධන සංචිත පවත්වා ක්‍රියාවට ටැංකි නැති බව පැවසීම අසත්‍යයක් බවයි. මැදිපෙරදිග අර්බුදය නිසා අල ලුණු සහ පරිප්පු වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමේ අවධානයක් පිළිබඳව වෙළඳ සංගම් අනුතුරුව වාකි වෙනවා. රෂ්‍යාවෙන් ඉන්ධන ලබා ගැනීමට තිබූ අවස්ථාව මගහැරීම පිළිබඳව විපක්ෂය රාජ්‍ය දැඩිව විවේචනය කළා. යටිපොළ පහසුකම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේදී ඉන්ධන QR පද්ධතියේ කාර්යක්ෂමතාව සහ අනාගත ගල් අඟුරු ප්‍රසම්පාදනය සඳහා දීපිතින් පොලිස් ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා වුණා. පරිසර කාර්ක සභාවේදී දොරච්චෝලේ බලාගාරයේ දිනකට පිටවට අලු මෙට්‍රික් ටන් 800ක් පමණ කළමනාකරණය කිරීමේ ගැටලුව අවධානයට ලක් කෙරුණා. අධ්‍යාපන සේවයේ තුන්වන ශ්‍රේණියට බදවා ගැනීම පරිවර්තන කිරීමටද මෙහිදී නිර්දේශ ඉදිරිපත් වුණා. අවසන් වශයෙන් අලි මිනිස් කැටුම නිරාකරණය සඳහා විපක්ෂයේ විද්වත් මණ්ඩලයේ තත්ත්ව 8ක යෝජනාවලියක් ඉදිරිපත් කළා. ලංකාවේ භූමියෙන් 82ක මිනිසුන් සහ 62ක අලි ජීවත් වන අතර 44ක් පොදු භූමියක් බවට මෙහිදී අනාවරණය වුණා. විදුලි වැටපල් සඳහා ප්‍රගතිගත මාර්ගෝපදේශ, විධිමත් මන්ත්‍රී සහ රක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දීමටද මෙහිදී යෝජනා වුණා. ඔපොසිෂන් බුලටින් විශේෂ පුවත් විග්‍රහය එයින් නිමාවට පත් වෙනවා. ඔබට ස්තුතියි.